අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා සේවා ශක්තිය නිර්මාණය කර සෞභාග්‍ය නිර්මාණය කරන්නට විශාලතම දායකත්වයක් ලබා දෙන්නේ ශුද්‍ර හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් මේ ශිෂ්ටයේ රටේ දළදේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ 40කට ආසන්න පිරිසකට රැකියා සපයන බවත් පසුගිය කාලයේ පාස්කු ඉරිදා ප්‍රහාරය කොරෝනා වසංගතය සහ බංකොලොත්භාව යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ශූද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් කඩා වැටුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් අමාරුවෙන් ගොඩනගාගත් ව්‍යාපාර කඩා වැටීමත් ණය පැහැර හැරීම නිසා පරාටේ නීතිය උපයෝගී කරගෙන අත්නොමතිකව මේ ව්‍යාපාර ඉඩකඩම් නිවෙස් සම්පත් හිතුමතේට වෙන්දේසි කිරීම විපතක් තරයේ හෙලා දැක්ක නිසා ඒ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සහ වත්මන් රජය පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැම්මත් මේ ආණ්ඩු දෙක මේවා කලේ මෙතුවන ඉලක්කයක් ගෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටී. ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ සහ පළාත් පාලන මැතිවරණයේ අවසන් වී ඇති මොහොතක ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට කිසිදු විසඳුමක් ලැබී නොමැති බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ජූනි මාස 30 වනදා සිට නැවත වරක් දේපොළ වෙන්දේසි කිරීම සිදුවන බැවින් මේ ගැන රජය තිරසාර විස්තර විසඳුමක් ලබා දී යුතු බවයි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු අවධාරණය කර සිටියේ.